වතුර එතනට මේ වුණාට පස්සේ මෙතන ඉඳන් තමයි එහා පැත්තට ගලාගෙන යන්නේ. වතුර නම් මාරම් පැහැදිලි. ලස්සනයි. මං හිතන්නේ අපිට අතනින් පල්ලෙහාට යන්න පුළුවන්. ඒ පල්ලෙහාට ගිහිල්ලා බලමු මේ පැත්තට එන්න පුළුවන්ද කියලා. උඩින් නම් ලස්සනට තියෙන වතුර ටික. අපි ආවේ අර පැත්තෙන්. හරිද? ආව ඉන්නවා පාර මැද්දේ. පාර මැද්දෙන් අයින් වෙන්න. ආහනේ නා. අපි පල්ලෙහාට බහලා බලමු guys. ඉතින් යාළුවනේ අපි ආවා පල්ලෙහාට. දැන් අපි මේ පාලම යට ඉන්නේ. මේ තියෙන වාඩුවේ පාලම පේනවා. මම ඔයාලට පෙන්නන්නේ හැබැයි වීඩියෝ එක. මේ වෙන්නේ කාලේ ඉන්නවා මෙතන. නැති අතනින් තාම වතුර පාරේ එන්නේ. එතන මේ විදිහට පූල් එක තියෙනවා. මේකේ වතුර පාර ගිහිල්ලා අර පැත්තෙන් එළියට යනවා. වතුර වැඩි වුණ දවසකට මේ පැත්තට යනවා. මම හිතනවා වතුර වැඩි නැති හින්දා තමයි මේ මෙහෙ නැත්නම් මේ කාලෙකින් වතුර ඇවිල්ලා නැහැ. ඒකනේ මේ ගස්සේ මත ඇවිල්ලා තියෙන්නේ. එතන තුල්පතක් තියෙනවද කොට වතුර එනවා මෙතනින් මේ. පාලම යටින් එන්නේ. වතුර වැඩි වෙලා තිබ්බනම් බැරි වෙලාවත් අපිට එන්න හම්බෙන්නේ නැහැ මෙතන. මන්ද වෙලාවට වතුර අඩු වෙලා තිබ්බේ ඒ හින්දා එන්න පුළුවන් වුණා. ඉතින් මේ විදිහට තමයි අපිට රංගල පූල් එක නැචරල් පූල් එක පේන්නේ. පාලම යටට ආවට පස්සේ. ඉතින් guys අපි රංගලට ආවට දැන් ඔයාලට රංගලට ආපු ඉතින් කියන්න බෑ එන පාර. ඉතින් ඔයාලා නුවර පැත්තේ ඉඳන් එනවා නම් ඔයාලා තෙල්දිනේ ටවුන් එකට ඇවිල්ලා තෙල්දිනේ ටවුන් එකෙන් රංගල පාර තියෙනවා. ඔයාලට මැප් එකේ ගහලා ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. රංගල පාර ඇරෙන්න තව පාරක් තියෙනවා. ඔයාලට ඔන්න මේ පාරේ තාම හැකි. ඒකත් මැප් එකේ පෙන්නනවා ඔයාලට.